welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලත් එක්ක evening vlog එකක් share කරගන්න හදන්නේ. ඉතින් මම දැන් හදන්නේ නාගන්න. ඉතින් ඊට පස්සේ මම යනවා පොඩි ගමනක්. ඉතින් අපි එතකොට හම්බෙමු. Hello guys, ඔයාලට කොහොමද? ඉතින් මම අද vlog එකක් කරන්න නෙමෙයි හිටියේ. ඉතින් මට හිතුණා vlog එකක් කරත් හොඳයි කියලා. ඉතින් අද අපේ මල්ලිට ක්ලාස් දවසක්. මමයි අම්මේ මල්ලිව ක්ලාස් දාලා හෙට අපේ මල්ලිගේ බර්ත්ඩේ එක නිසා යාට gift එකක් ගන්න යනවා. ඉතින් අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි ඉතින් ටිකක් පාරට වෙලා හිටියා බස් එකක් එනකන්. ඉතින් ඊට පස්සේ අපි ටවුන් එකට ගියා. හොඳටම හිර වෙලා තමයි ඉතින් බස් එකේ ගියේ. ඉතින් ඔය ඔතන ඉස්සරහා තියෙන ක්ලාස් එකකට තමයි අපි මල්ලි යන්නේ. ඉතින් එයාව අපි දාලා අපි යනවා මල්ලිට ඇඳුමක් ගන්න. අපි අද ආවේ නදියාස් එකට. ඉතින් ඒකෙත් හොඳටම සෙනග අවුරුදු ළඟ නිසා ඉතින් අපේ මල්ලිට බිග් ෆෝල්ඩ් ඩෙනිම් එකක් ඕනිකව. ඉතින් අපි ඒක තමයි මේ හොයන්නේ. ඉතින් ඩෙනිම් එකත් අරගෙන අපි දැන් මෙයාට ටී-ෂර්ට් එකක් තමයි හොයන්නේ. ඉතින් ඔතනින් අපි ටී-ෂර්ට් එකක් ගත්ත යාට. ඔතන ලස්සන කලර්ස් තුනක් තිබ්බා. ඉතින් අපි මටයි අම්මිටයි ඒ කලර්ස් තුනෙන් එකක් තෝරගන්න බැරුව ගොඩක් වෙලා හිටියා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඔතනින් බ්ලූ කලර් එකක් තෝරගත්තා. අපි ලේඩිස් ෆ්ලෝ එකට ගියා අපේ අම්මිට ගවුන් රෙද්දක් ගන්න. ඉතින් එතනත් ලස්සන ගවුන් රෙදි තිබ්බා. ඉතින් අපේ අම්මි උතින් එකක් ගත්තා. අපි දෙන්නා වන්දරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. ඊට පස්සේ මට ඩෙනිම් එකක් බලන්න ගියා. ඒත් එතන තිබ්බ ඩෙනිම් මට හරි ගියේ නෑ. ඉතින් මම ආයෙත් දවසක යනවා ඔර්ධ shopping කරන්න. ඉතින් එතකොට මං ඔයාලට තවත් vlog එකක් අරගෙන එන්න. ඉතින් ඊට පස්සේ එතනින් ඇවිල්ලා මෙන්න මේ පැල තියෙන තැනට ආවා. ඉතින් අපේ අම්මිට පැල වගේක් ගන්න ඕනි කිව්ව හින්දා අපේ මල්ලිට ඉතින් යාගේ බර්ත්ඩේ එකට යාගේ යාළුවන්ට මොනවා හරි දෙන්න ඕන එක. ඉතින් අපි ආව චොක්ලට් වගේක් ගන්න. ඉතින් ඒකත් අරගෙන එයාව ක්ලාස් එකෙන් ගන්න ගියා. ඉතින් එතන ගිහිල්ලා තමයි පැය භාගයක් විතර ඉඳගෙන හිටියා. ඉතින් අන්තිමට ක්ලාස් එක ඉවර වුණා. ඉතින් දැන් වෙලාව 7ට විතර ඇති. ඉතින් අපි ගෙදර ආවා. ඉතින් guys මම දැන් හදන්නේ මෙන්න මේක මූණට ඇප්ලයි කරන්න. ඔබ පෙරදා ආදරේ මාලකින් නැති ඒ සමරුන් රුතමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. try කරලා බලන්න. මේක චුපා ටිප්ස් එකේ බ්ලූබෙරි ෆ්ලේවර් ලොලිපොප් එක. ඉතින් මේක මේ දවස්වල TikTok එකේ වයිරල් යනවානේ. මේක කෑවහම දිව නිල් පාට වෙනවා කියලා. ඉතින් අපි try කරලා බලමු ඒක ඇත්තද කියලා. ඉතින් ඒක ඇත්ත ළමයි. පේනවනේ මගේ දිව හොඳටම නිල් පාටයි. දිව විතර නෙවෙයි දත් ටිකක් නිල් පාට වෙලා තියෙන්නේ.
ඒක ඇත්තටම රසයි. අදට මම මෙතනින් vlog එක නතර කරනවා. ඉතින් අමතක කරන්න නැතුව like එකක් දාලා subscribe කරලම යන්න.